සුදුරේ රිතවන්නේ නෑ දිවියේ මතුදා තනිවෙන්නේ නෑ ජීවිතේ හසරෙල් ආදරේ අභිමන් හිනේ හෙන්නේ මන් මේ විල් තීරේ පියන්නේ ඔබ එක්ක මේ හරියටම 12 වෙනි මාසේ 31 වෙනිදා රෑ වෙලා ඉතින් මේ අවුරුද්දට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට ගොඩාක් ඇචීව්මන්ට්ස් ඇචීව් කරගන්න පුළුවන් වුණා ඒ වගේම හිතන දේ වෙන්නේ නැහැ කියන එකටත් හොඳ අර්ථයක් ගෙනාවා ඉතින් 2025 වගේම 2026ට අපි සතුටින් යන්න තමයි මේ සෝදානම් වෙන්නේ ඉතින් ඒ නිසා අපි ගෙදර සතුට සමරන්න නිලා කෝරු ගෙනල්ලා අහස් කෝරු ගෙනල්ලා රතිඤ්ඤාව පත්තු කරලා මෙවන්ට අපි අලුත් අවුරුද්දක් එනවා කියන එක යාට තේරුම් කරලා දුන්නා. එයාට මේවා ලොකුවට තේරෙන්නේ නැහැ. නමුත් මෙතන මොකක් හරි විශේෂ දෙයක් වෙනවා කියන එක එයාට තේරෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මේ හරියටම රෑ 12ට ඉවර කරලා යන්නේ අලුත් අවුරුද්දට. ඉතින් ඔයාලා හැමෝටම මම හදවතින්ම විශ් කරනවා. මේ අලුත් අවුරුද්දේ 2025 වගේම 2026ත් අපි හැමෝටම අලුත් බලාපොරොත්තු දිෂ්ට කරගන්න පුළුවන් වෙන අලුතෙන් දියුණුවටපත් වෙන්න පුළුවන් හොඳ සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මම හැම අලුත් අවුරුද්දකම අලුතෙන් පටන් ගද්දී හැම මාසයක් වුණත් හරි ආදරෙන් පිළිගන්නවා. මෙවොන්ට මම කඩල තම්බලා බෙත්තරේ සුදු මදේ බොයිල් කරලා තිබ්බා එයා නැගිටිනකොට. ඉතින් එයා නැගිටිනකොට හස්බන්ඩ්ුත් පහන පත්තු කරන්න ලෑස්ති කරනවා. ඉතින් මම උදේම නැගිටලා කෑම මේසෙට අවශ්‍ය කෑම ටික පිළිවෙලට මේ අඩුක් කරා නැත්තම් මෙවොන් නැගිට්ටාම මේවා කරන්න මට හරි අමාරුයි. එයා ටිකක් නැගිටලා ඉතින් ඔඩොක්කුවේ තියාගෙන ඉන්න ඕන දැන් චුට්ට ලොකු වෙන කොට ඉතින් හොරතලේ වැඩි වෙනවනේ. ඉතින් මෙවන්වත් ටිකක් ඔඩොක්කුව තියාගෙන ඉඳලා හස්බන්ඩ් දුන්නා යාව වොෂ් එකක් දාලා ලෑස්ති කරන්න කියලා මේ අලුත් මාසේ අලුත් අවුරුද්දේ අලුතෙන් පටන් ගන්න තමයි මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි අද කැලණි පන්සලට යනවා කියලා හිතුවා. කලින් දවසේකට අවශ්‍ය බඩු ඔක්කොම ලෑස්ති කරලා කිරි ආහාර පූජාවකුත් ලෑස්ති කරගෙන අද ගෙදර පහන පත්තු කරලා ඉතින් අලුත් වසර අපිට සුබ වෙන්න කියලා අපි ලස්සනට කිරිබත් කවලා මටත් හස්බන්ඩ් කවලා මේ හැපි හැමෝම ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන්. නුඹට දුන්නු ආලේ හායි ගන්න බැරි මට ඉන්න ඕනේ හැපි Happy birthday! Happy New Year! ඉතින් මෙවොන් හිතන්නේ කේක් එකක් කපනකොට බර්ත්ඩේ එකක් කියලා. තාත්තගේ බර්ත්ඩේ එකෙන් පස්සේ එයා හිතන්නේ කේක් එකක් කපනකොට අපි බර්ත්ඩේ එකට විශ් කරන්න ඕනේ කියලා. ඉතින් එයාට හිතන දේනේ ඉතින් අපි ඊට පස්සේ කේකුත් කපලා කේකුත් දෙන්නට දෙන්න කවා ගත්තා. මං හරි ආසයි කාලේ ඉඳන් මේ හැම දෙයක්ම හරි ආදරෙන් සමරන්න යත් එක්කන් හැම මතකයක්ම මගේ මතක පොතට ආදරෙන් එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ මම හිතුවා අද අප්පච්චිටයි අම්මටයි වඳින්න තිබ්බත් හොඳයි කියලා. ඉතින් ඒත් අම්මා හිටියේ නැහැ. අම්මට ෆෝන් එකෙන් ආශිර්වාද කරා. ඊට පස්සේ අප්පච්චිට වැඳලා අපි පන්සල් යන තමයි මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් මං හස්බන්ඩ්ගේ අම්මගේ ගෙදර අරන් යන්නත් කැම ටිකක් හදාගත්තා. මගේ ඒ ගමේ පුරුද්දක් තියෙනවා. අපි හැමෝටම සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද පටන් ගත්තම අපි ගිහිල්ලා විශ් කරන්න ඕනේ. ඉතින් මට හොඳ හස්බන්ඩ් කෙනෙක් දුන්න නිසා මම අනිවාර්යෙන් අම්මටයි තාත්තටයි වඳින්න යන්න ඕන. ඉතින් ඒ නිසා දැන් මේ ලෑස්ති වෙන්නේ කෑම ටිකක් හදාගෙන හස්බන්ඩ්ගේ අම්මයි තාත්තටයි ගිහින් වැඳලා එන්න මේ අලුත් අවුරුද්දට එක හොඳ පුරුද්දක් එක මගේ පුතාටත් පුරුදු වෙන්න ඕනේ කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ අපි ඊට කලින් පන්සලට මම කිරි ආහාර හදාගත්තා. උදේම නැගිටලා කිරි ආහාර ටිකත් අරගෙන පන්සලට ගියා ආශිර්වාද ගන්න මේ අලුත් අවුරුද්ද සුබ වෙන්න. ඉතින් ඊට පස්සේ
මම සාමාන්‍යයෙන් කැලණි රජමහා විහාරයට ඕනම අවුරුද්දක මුලින්ම යන්න බලන්නේ කැලණියද. මම එයාත් එක්ක යාළු වුණු දවසේ ඉඳන් මගේ ප්‍රශ්නවලට මම බෝධි පූජා තියන්න මම ගොඩාක් කැලණියට ඇවිත් තියෙනවා. ඉතින් මම හැම පූජාවක්ම ලස්සනට කළා කැලණියට. මේ ගිය අවුරුදු 2 තමයි මට හරියට කරන්න මග හැරුණේ පුංචි බබා එක්කන්. හැබැයි මම ඉස්සරහට එන අවුරුදුවල හොඳටම පූජා කරනවා කියලා හිතාගත්තා මේ අවුරුද්දේ. ඉතින් ඒ කියන්නේ අංග සම්පූර්ණ පූජාවක් කරන්න තමයි මම ආස ගොඩක්ම. ඉතින් මම කොහොම හරි පූජා කරනවා කියලා අදිෂ්ඨාන කරගත්තා බෝධි ඉස්සරහා. ඉතින් අලුත් අවුරුද්දට අලම් බලාපොරොත්තුත් එක්කන් ඉස්සරහට යන්න මේ කැලණි බෝධියේ ශක්තිය, ඒ ආශිර්වාදය, දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අපේ පුංචි වලට ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට සීයලා ගෙදර ගිහිලා සීයලා දෙන්නත් එක්කම කොලම් කර කර ඉඳලා නැන්දලත් එක්කන් චුට්ට රණ්ඩු කරලා ඔන්න ඔය විදිහට තමයි අපි අලුත් අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් මගේ වීඩියෝ හරහා මාත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝටම ගොඩාක් ආදරේ. ඉතින් ඔයාලා කැමති නම් මගේ subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් thank you for watching. මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වෙන එකක් අරගෙන ඔයාලා ළඟට එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.